කොහොමද ඉතින් ඔයාලා හැමදෙනාම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් අපි කලින් වීඩියෝ එකේ මේ channel එක ගැන මූලික හැඳින්වීමක් කරා, මේ concept එක ගැන හැඳින්වීමක් කරා, මොන වගේ දෙයක්ද අපි කතා කරන්න කියලා. ඉතින් අද අපි කතා කරමු මනස කියන මොකක්ද මනස කියලා කියන්නේ. ඒක ගැන සරලව අපි කතා කරමු. හරි අපි එහෙනම් මෙහෙම ආරම්භයක් ගමු කතාවට. මොකක්ද මනස කියන්නේ? කියන්නේ මනස කියන්නේ එක විදිහකට ගත්තොත් අති විශාල සහ දැවන්ත විශාලම විශාල දැනුම් පද්ධතිය. ඒක කියන්න බෑ මොන කොයිතරම් විශාලයිද කියලා. විශාල අති විශාල දැනුම් පද්ධතිය. ඒතොර ඒක උඩ ඉඳගෙන තමයි අපි මේ ලෝකේ සෑම දෙයක් සමගම ගනුදෙනු කරන්නේ. ඒ ගනුදෙනු කරද්දී ඒ ගනුදෙනුව තුලින් අපිට ලැබෙන ප්‍රතිඵලයක් තියෙනවනේ. ඒ ප්‍රතිඵලයක් විදියට අපි දුක සතුට කියලා කියනවා. මට මේ ප්‍රශ්න මට මෙයත් එක්ක ගනුදෙනු කරාම මේ එන පට්ට දුකයි, මෙයත් එක්ක මේ ඉන්න ලැබුණාම පට්ට දුකයි, මට මෙයත් එක්ක ඉඳියාම පට්ට සතුටුයි, මට මේ ජොබ් එක කරාම මාර සතුටුයි, මං මේ කෙනාට ආදරය කරාම මාර සතුටුයි, මම මේ ආදරය කරන්න කැමති නැති කෙනෙක් එයාට මං එච්චර කැමති නැහැ. අන්න ඒ වගේ නිකන් සාපේක්ෂ කාරණා. ඒතකොට මේ ඒක සාපේක්ෂයි. ඒක මේ ලෝකේ හැම කෙනෙක්ටම තියෙන දෙයක්. ඒතර අපි අද ඉඳන් පුරුදු වෙමු අපි කියන අපිව පාලනය කරපු අපේ මනස හැම තිස්සෙම අපි ඇත්තටම ඔයගොල්ලන්ට දැනෙලා නැද්ද සමහරක් වෙලාවට අපි වැඩක් කරද්දි ඒ වැඩේට ફોකස් වෙන්නේ නැහැ. ඒකක් ඒ කියන්නේ නිකන් රොබෝ කෙනෙක් වගේ ඒ වැඩේ වෙනවා. වැඩේ වෙනවා ඔයගොල්ලෝ වැඩේ ඉවරුණායින් පස්සේ පටන් ගන්න මොහොතේ සහ ඉවරුණා මොහොතේ තමයි වැඩේ ඉවරුණා කියලා දන්නේ. සමහරක් වෙලාවට අතරමැදදී මේ දෙක අතරමැදදී ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේ මම මේ වැඩක් කරනවා වගේ නිකන් ඒ ෆීල් එක එනවා ඇති. හැබැයි ගොඩක්ම ඒ වැඩේට වා සිහින් නෙමෙයි ඉඳලා තියෙන්නේ. එතකොට අපිට දැන් මේ මනස ගැන ඉගෙන ගන්න නම් මනසේ සතුට කියන කාරණා බැඳීම් වලින් ඒ කියන්නේ හැම දෙයකින්ම සමාජීය ලෙවල් එකෙන් ආයේ එහෙම ගත්තොත් එහෙම බැඳීම් සහ සමාජීය ලෙවල් හැම දෙයකින්ම ගත්තොත් එහෙම අපිට මේ මනස කියන එක ඒ කියන්නේ ප්‍රතිඵල ගෙන දෙන ලෙස භාවිතා කරන්නේ කොහොමද? ඒකට අනිවාර්යයෙන්ම අපි මුලින්ම පුරුදු වෙන්න ඕනේ තමයි. ඒ කියන්නේ අපි කරන්න ඕනේ අපි අර කලින් අපිව මනස පාලනය කරානේ. ඒ පාලනය කරපු මනස ඒකට එහෙමම තියෙන්න දීලා අපි අවබෝධයකින් මේක අහන වෙලාවෙ ඉඳන් හෝ මේක අහන වෙලාවෙ ඉඳන් අපි අවබෝධයකින් අපි මොකක්ද කරන්නේ කියලා අපේ මනසත් එක්ක අපි මේ කියන්නේ ඉන්න එක කියලා කිව්වේ මනසත් එක්ක අපි කොහොමත් මනසත් එක්ක තමයි ඉන්නේ. අවබෝධයකින් මනසත් එක්ක ගත කරන්නේ කොහොමද ජීවිතය? අන්න ඒ වගේ දෙයක්. එතකොට ඒක ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. එතකොට මුලින්ම ඇත්තටම මේක කරන්න ඕන වෙන තව දෙයක් තමයි ඔයාගේ චරිතය අඳුර ගන්න මොකක්ද කියලා ඔයා. ඒ කියන්නේ මෙහෙම කියන්නම්කෝ ඔයා හැමතිස්සෙම උඩට පෙන්වන චරිතයක් ඉන්නවා. හැබැයි ඔයාගේ ඇතුලේ තව චරිතයක් ඉන්නවා කාටවත් ඇති චරිතය පෙන්වන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒක මේ ලෝකේ හැම මිනිස්සෙක්ටම තියෙනවා. ඒක ජීව විද්‍යාත්මක කාරණාවක්. එතකොට ඒ අර අපි එළියට පෙන්වන කැරක්ටර් එකේ ඉන්නවනේ චරිතය. ඒ චරිතර ගොඩක්ම ඇත්තරම් බලපෑම් එන්නේ අපි එළියෙන් ඉන්න චරිතර ගොඩක්ම බලපෑම් එන්නේ අර අපේ ඇතුලේ තියෙන චරිතයට සාපේක්ෂව. එතකොට තේරෙනවා ඇතිනේ අපි එළියට පෙන්වන්නේ ගොඩක් දැන් උදාහරණයක් විදිහට එහෙම ගමුකෝ. දැන් ඔයා ආදරය කරනුන් එක්ක ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි කොහොම හරි කෙනෙක් වේවා. හරි. එතකොට මොකක් හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් ගෙන් මොකක් හරි වාට මොකක් හරි හිත වෙන කාරණාවක් වෙනවා. හැබැයි ඒක ඔයාගේ ඇතුළ දන්නවා. ඇතුළේ දන්නවා ඔයාගේ. දැන් මම ඉස්සෙල්ලාට කිව්වේ නොපෙන්නේ. ඔයා සමාජයට පෙන්වන්න නැති චරිතයක් ඉන්නවා කියලා කිව්වේ. අන්නේ චරිතය දැන් දන්නවා මේ වගේ දෙයක් ප්‍රශ්නයක් වුණයි කියලා. හැබැයි ඔයා සමාජයට උඩින් පෙන්නනවා නෑ නෝමල් ප්‍රශ්නයක් නැහැ කියලා. ඒක හොඳයි. හැබැයි නමුත් එතන ඔයා අර ඒදී ඔයා සමාජයට පෙන්වනවා හොඳින් ඉන්නවා කියලා. හැබැයි ඔයාලා ඇතුලේ ඔයා නොපෙන්වන පාර්ට් එක ඇතුලේ ඔයාගේ ඒක තියෙන නිසා ඔයා ඒ ගැන දුක් වෙනවද? ඒක දුක් වෙනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපි ඒක ගැන කතා කරමු. ඒක ගැන ඉස්සරහට කතා කරමු. සෑහෙන දේවල් තියෙන කතා කරන්න ඒක ගැන. එතකොට අපි ඉස්සරහට ඒක ගැන ලොකුට කතා කරමු. එතකොට මුලින්ම කරන්න ඕනේ මේ ඒ චරිතය අඳුර ගන්න එක. ඇතුලේ වාගේ ඉන්න චරිතය අඳුර ගන්න එක.
දැලී චරිතගෙනවා කොහොමත් දන්නවා යාගෙන අයමුතුන් කියන්න දෙන්න යාගෙනවා දන්නවා ඉදිරිදා ජීවිතුව ගණතුර කරන්නෙත්තේ ඒ විදිහට තොර අපි දැන්කතරන ඇතුළි චරිතය කොහොමද නිවැරදි දිශානතික නිවැරදිට ගොඩනාගන්න නිවැරදි විදියට ගොඩනාගන්න එතකොට නිවැරදි විදිහට ගොඩනගාගන්න නම් අනිවාරෙන්ම ඇත්තුල්ලෙක් ඉන්න චරිතය අඳුරගෙන ඕනේ වගේ මානසික සම්බරතාවය කියන එක ඉගන්නේ එක ප්‍රතිශතයක් විතර ගත්තොත් එහෙම 200%ක්ම ඒ ඇතුළේ තියෙන චරිතය හරහා නිර්මාණය වෙන කෑල්ලක්. ඒ ඇතුළේ තියෙන චරිතය හරහා නිර්මාණය වෙලා උඩින් වෙනම ඔයාට මේ ඔයා නිකන් රංගපෑමක් වගේ තමයි කරන්නේ. අර මං ඉස්සෙල්ලා කිව්වේ ප්‍රශ්නයක් එනවා. ඒ ප්‍රශ්නේ ඇවිල්ලා ඔයා ඒක හිත ඇතුළේ හංගගෙන එළියට hina වෙලා ඉන්නවා. හැබැයි ඔයා දුකින් ඉන්නේ. ඒක එතන ෆෝල්ට් එකක් තියෙන නිසා අපි ඒක ගැන කතා කරමු. එතකොට දැන් අර ඉස්සෙල්ලා මං කිව්වනේ ඔයාට ඔයාගේ චරිතය අඳුරගන්නයි කියලා. දැන් ඒ චරිතය අඳුරගත්තාම තමයි මේ ඔයාට මේ ගමන යන්න පුළුවන් ඉස්සරහට. නැත්තම් ඒ ගමන යන්න බෑ. මොකද ඔයාට මොකක් හරි චරිතය අඳුරගත්තාම ඔයාට කතා කරන ප්‍රශ්නයක් එන්නේ. මේ වගේ දෙයක් මගේ ඇතුලේ තියෙනවා මම මොකද්ද දැන් මේ දෙයට කරන්නේ මොන වගේ සොලියුෂන් එකක්ද මම මේ දේවල් වලට බලාපොරොත්තු වෙන්නේ තව කාත් එක්ක හරි මම මේ දේ බෙදා ගන්නවද දැන් මේ channel එකක් කරනවා ඒ channel එකේ වුණත් ඔයගොල්ලන්ට මේ ඒ තියෙන ඒ ඇතුලේ කැරක්ටර් එක දෙකලා ඇතුලේ තියෙන ප්‍රශ්නේ දෙකලා ඒකට ඔයාටම විසඳ ගන්න බැරුව තිබ්බොත් මට කමෙන්ට් එකක් දාන්න පුළුවන් මොකද කමෙන්ට් එකක් දාන්න පුළුවන් වෙන්නේ ඔයාගේ ඇතුලේ චරිතය අඳුරගත්තොත් තමයි අංක එකටම ඒක තමයි. ඒ කියන්නේ ඒක තුලින් තමයි ඔයාගේ අර මනස කියන කාරණාව කොහොමද ඉදිරියට ගොඩනගාගන්නේ හොඳ විදිහට කියලා තීරණය වෙන්නේ. ඒතර අනිවාර්යෙන් මේකට 100%ක් ඔයාට අවංක වෙන්න ඕනේ. අවංක වෙලා ඒ දේ කරන්න ඕනේ. එතකොට මුලදී ඔයාට ඒ අඳුරගත්තු අර චරිතය අඳුරගන්න හදනවනේ මුලදී. එතකොට මුලදී චරිතය අඳුරගන්නකොට ඔයාට ඒ කියන්නේ ඔයාගේ සමස්ත චරිතයම අහුවෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට ඔයාගේ පොඩි පාර්ට් එකක් අහුවෙන්න පුළුවන්. මම මේ වගේ කෙනෙක් කියලා. එතකොට ඒක ඇති. ඒ කැරක්ටර් එක ඇති දැනට ඒක දැකලා ඒක පිළිගන්න. ඒක පිළිගෙන තමයි එතනින් එහාට ඔයාට ඒක ගොඩාක් ගැඹුරින් තේරෙන්න ගන්නේ. මං මොන වගේ කෙනෙක්ද කියලා. හරි එතකොට ඔයගොල්ලන්ට මුලින්ම ලැබෙන අභියෝගය තමයි මුලින්ම ලැබෙන ටාස්ක් එක තමයි ඔයාගේ ඇතුලේ තියෙන චරිතය හඳුනා ගැනීම. ඇතුලේ තියෙන චරිතය හඳුනා ගන්න නම් ඔයාට පොඩ්ඩක් හරි අවංක වෙන්න වෙනවා. පොඩ්ඩක් හරි අවංක වෙන්න වෙනවා. නැත්තම් ඒක පේන්නේ නැහැ. මොකද පේන්නේ නැත්තේ මේ අර උඩ කාරණාවත් එක්කම හැමතිස්සෙම ඉන්නවා. අර පුරුදු වෙලා ඒකට පුරුදු වෙලා නිසා එන හරි. එතකොට අපි උඩ කෑල්ල පොඩ්ඩක් අමතක කරලා ඇතුලේ තියෙන චරිතය අඳුරගමු. අඳුරගෙන ඊට පස්සේ ඒ සම්බන්ධව ඉදිරියට කතා කරගෙන යන්න අනිවාර්යෙන්ම අවංක වෙන්න. හොඳ ආහාර පාන ගන්න. අපි ඒ ගැනත් කතා කරමු ඉස්සරහට. මොකද අපේ ඇත්තටමකුත් එහෙම අපේ කියන්නේ මනස සම්බර කර ගැනීමට උදායි මනසක් ලබා ගැනීමට අංක එකටම ආහාර කියන දේත් බලපාන. නිවැරදි ආහාර රටාව. අපි ඒ ගැනත් කතා කරමු. එහෙනම් ඔයගොල්ලන්ට දැන් මම ටාස්ක් එකක් දුන්නා. මොකක්ද මුලින්ම කරන්න ඕනේ කියලා. ඒ දේ කරලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් තියන්න. ඒ වගේම තමයි ඔයාගේ යාළුවොත් ඉන්නවා නම් මේ ගැන අලුත් කන්සෙප්ට් එකක් නේ දැන් මේ අපි කතා කරන්නේ. අලුත් කන්සෙප්ට් එක කියන්නේ මානසික මනස ගැන විද්‍යාත්මකව අපි කතා කරනවා. ඒ කියන්නේ මනසේ තියෙන ලොක්ස්, ඒ කියන්නේ අපේ මනසේ තියෙන ලොක්ස් වගේක්. ඔන්න ඔය ලොක්ස් ටික කඩන්න ඕනේ. ඔය ලොක්ස් ටික කඩන්න නැතුව අපිට මනස ගැන ඉගෙන ගන්න බෑ. මොකද මනස ගැන ඉගෙන ගන්න නම් ලොක්ස් ටික කඩලා දාන්න ඕනේ. එතකොට ඒව කඩන එක ඔබට බාරයි. ඔබට කියන්නේ අවංක වෙන්න ඕන. අවංක වුණොත් තමයි මොකද අවංක වෙනවයි කියලා කියන්නේ ඇත්තටම මොකද විශ්වාසයක් ගොඩ නැගෙනවා. විශ්වාසයක් ගොඩ නැගුණොත් තමයි යතුරු හම්බෙන්නේ. එහෙනම් කට්ටියට ජය වේවා.